මේ ඉන්නේ තද බල කුෂ්ඨ රෝගයකින් මේ කියන්නේ කකුලේ තුවාල දාලා අවුරුද්දක් පුරාවට දුක් විඳලා මේ ඉස්ම කරනවා කළු වෙලා මේ ගෙඩි දාලා ඇඟ කස ඉඳලා මේ කකුලේ ෆොටෝ එක මම පැත්තකින් දානවා බලා ගන්න පුළුවන්. ඔය දැන් හොද වෙච්ච තත්ත්වේ 190කට හොඳයි. 190කට වඩා හොඳයි. එනකොට ආවේ මේ ඉස්ම කරලා කකුල් ඉදිමිලා මේ සරව ගන්න තරමට ඒක දරුණු තත්ත්වකින් ආවේ. ඒ ෆොටෝ එක දැන් නැහැ. දැන් මුලින් එනකොට ෆොටෝ අරන් ඉන්න මට වෙලාවක් නැහැ නේ. ඔන්න දැන් හොඳ වෙච්ච තත්ත්වේ ෆොටෝ එකක් දාලා තියෙන අවුරුද්දක් දුක් විඳලා තියෙනවා. ඔය සිංහල බෙහෙත් දීවහම වැඩි වෙනවලු. ඒතර ඒකනේ මේ බෙහෙත් කරලා හොඳ කරන්න බෑ කියන්නේ මේවා. ඉංග්‍රීසි බෙහෙත් වලට හොඳ වෙලා නැහැ. තියෙන බෙහෙත් ඔක්කොම බීලා පරිස්සම් කරාට අහු වෙන්නේ නැහැලු නෝමල්ලු. ඉතින් ලෙවල් පස්සෙකුත් නැහැ මොකවත් නැහැ මෙයාට. ඉතින් ඒකයි කියන්නේ බෙහෙත් කරලා හොඳ කරන්න බෑ කියලා. ඒතර බෙහෙත් කරලා හොඳ කරන්න බැරිදී අපි බෙහෙත් කරන්නේ නැතුව වන් ෂොට් හොඳ කරලා තියෙනවා 90ට එහා. එතකොට තව දේවල් තියෙනවා කරන්න. ඒ දේවල් තියෙද්දිත් අතවත් තියන්නේ නැතුව මෙච්චර දුරට හොඳ කරලා තියෙනවා. මේක තමයි හෙළවේදකමේ රහස් කියන්නේ. නිකන් බෙහෙත්ම මේ තුන්ඩු ලියලා බෙහෙත් වලින්ම හැමදේම කරන්න බෑ. ඒකට සහල් ඥානයක් තියෙනවා. දක්ෂතාවයක්, හැකියාවක්, අධිමානසික බලයක් ඒවා තියෙන්න ඕන. ඒ නිසා අපි සංසාරේ පුරුදු කරන් ආපු ඒවත් එක්ක තමයි මේ හොඳ කරලා තියෙන්නේ. අතවත් තියලා නැතුව. ඒ නිසා ෂෙයා කරලා දැනුවත් කරන්න මේ වගේ මාරු විදිහට මිනිස්සු දුක් විඳිනවා අද ලංකාවේ. සිංහල ජාතියේ මේ කරපු දේවල් මේ. බෙහෙත් මේ ඇඟිල්ලට නෙමෙයි මේක. මේ කරපු දෙයක් තිබ්බේ. දීලා විසක් දීලා බඩේ විස ඊට පස්සේ ලේ වලට ගිහිල්ලා මුළු ඇඟම කසනවා. මේ හොරිදත කුස්ත දානවා. ඉතින් ඒ වගේ මිනිස්සු දුක් විඳිනවා. මහාන් තත්ත්වකමට එන්නේ නැහැ මෙහි. පඬිතුකමට. දෙහිගෙඩියයි මේ ගිරේ මේ මගේ තට්ටිය දැක්කම හිතන්නේ මම ගොඩේ මිනිහෙක් කියලා. ඒ නිසා ඔය යන මහ ලොකුට විශේෂඥයෙක් දුන්න 5000 10000 දීලා පරීක්ෂණ කරලා කරනවා. හරියන්න ලැබෙකුත් නැහැ. ඒ නිසා අන්තිමට බැරුණා හැඳි ගියා වුණාම එනවා මෙහි. ඒ නිසා ෂෙයා කරලා දැනුවත් කරන්න. මිනිස්සු අනුකම්පාවෙන් මම මේ දේවල් කරන්නේ ඔන්න ප්‍රතිඵල පෙන්වන්න දෙන එකෙක් කට අරින්න බා කට වලට හෙන ගහනවා මට මොනවාරි කියලා තිබුණොත්. ඒ නිසා මම සත්‍යයෙන් වැඩ කරන්නේ. සියලු දේ කැප කරලා මම විනාගමේ ආපෙකේ මේ බුදුදහමේ බුදුහාමුදුරුවෝ කියන මට ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. ඊනියා බෞද්ධයන්ට වඩා මම කුණු කතා කියන ජරය 70ක් ඉන්න බෞද්ධයෝ. උන්ට වඩා මට හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ නිසා විනාගමෙන් ඇවිල්ලා කරන සේවය අනුමෝදන් කරලා නැත්තම් හෙන ගහනවා. දරුවන් සත්‍ය.